කියන්නේ සමාජයට ලොකු බලපෑමක් ඇති කරලා තියෙන රෝගී තත්ත්වයක් ගැන තමයි මම දැන් කතා කරන්න යන්නේ. ඒ තමයි මේ ඩිමෙන්ෂියා කියන රෝගී තත්ත්වය. මේකේ ලොකු සයිකෝසෝෂල් ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ සොසයිටි එකට ලොකු බලපෑමක් ඇති වෙනවා. මොකද මේ වගේ රෝගී තත්ත්වයක් ඇති වුණාම ඒක ඒ කියන්නේ ඒක මරණීය රෝගී තත්ත්වයක් නොවුනට මුළු පවුලටම විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන් වර්ගයේ රෝගයක් බවට මෙන්න මේක පත් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාව තුළ වයෝවෘද්ධ ජන ප්‍රතිශතය නැත්තම් ඒ වයෝවෘද්ධ කොටස කෙමෙන් වර්ධනය වෙනවා. නැත්තම් විශාල වීමක් සිද්ධ වෙන නිසා අපි හිතනට විශාල බලපෑමක් මේ රෝගය මගින් අපේ රටේ සමස්ත සමාජයට සහ ආර්ථිකයට සිද්ධ වෙනවා කියන එක තමයි අපිට දැන් දකින්න ලැබෙන්නේ. ඉතින් මේ රෝගය ගැන මොකක්ද, මේ රෝගය සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රතිකාර කරද්දී වෙන වැරදි මොනවද, අපි නොකළ යුතු දේවල් මොනවද, සහ මේකට අපිට ඇත්තටම නිවැරදි උත්තරයක් නැත්තම් වේ අවුට් එකක් තියෙනවද කියන එක ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපිට සමාජයේ මොකක්ද මේ රෝගී තත්ත්වය? විශාල වෙනස් වීම ප්‍රමාණයක් පුද්ගලයාගේ චරිතයට, හැසිරීමට සහ ඔහුගේ හැකියාවන්ට අදාළව සිද්ධ වෙනවා. ඉතින් මේක කාලයත් සමග කෙමෙන් තමයි සිද්ධ වෙගෙන යන්නේ. අපිට සමහරලාට කොයි වෙලේද පටන් ගත්තේ කියන එක ගැන එහෙම අදහසක් නැති වෙන්නත් පුළුවන්. يعني මේකේ සමහර වර්ග තියෙනවා ඊට වේගෙන් වර්ධනය වෙන රෝගී තත්ත්වයන්. හුඟක් වෙලාවට අපිට දකින්න හම්බ වෙන එක කාලයත් එක්ක සෙමින් තමයි වර්ධනය වෙගෙන යන්නේ. ඒ කියන්නේ එයාට අනිත්‍යයට උදව් කරන එක විතරක් නෙවෙයි, පස්සේ තමන් ගැන බලා ගන්න පුළුවන් මට්ටමට විතරක් යනවා. ඊටත් පස්සේ ඒ දෙත් කරගන්න බැරි මට්ටමට අවිල්ලා පූර්ණ වශයෙන් අනෙක් අය මත නැත්නම් අනිත් අයගේ සහයෝගය මත යැපෙන මට්ටමකට පත් වෙන්න පුළුවන්. කියන්නේ අපි කියන මරණීය රෝගයක් නෙවෙයි, ජීවිතයට හානියක් ඇති වෙන බරපතල තත්ත්වයක් ඇති වෙන්නේ හුඟක්ම රෝගේ බරපතල තත්ත්වයක් නැත්නම් හුඟ කාලයක් ගියාට පස්සේ. හැබැයි සමස්තයක් වශයෙන් මේ රෝගය නිසා මුළු පවුලට ඇති කරන බලපෑම ඉතා බරපතල තත්ත්වයක් වෙනවා කියන එක තමයි අපිට ප්‍රායෝගිකව අපිට රෝගීන් බලන්න ගියාම දකින්න ලැබිලා තියෙන්නේ. මේ වයෝවෘද්ධ ජන ප්‍රතිශතය නැත්නම් ඒ ජන කොටසේ ප්‍රමාණය වැඩිවීමත් එක්ක ලංකා සමාජය තුළ මේක සමස්ත ලාංකීය සමාජයට වගේම සමස්ත ලාංකීය ආර්ථිකයටත් සැලකිය යුතු බලපෑමක් කරන රෝගී තත්ත්වයක් බවට පත් වෙමින් යනවා.